කලාඳුරු කියලා කියන්නේ අයින් කළ යුතු දෙයක් නෙවෙයි. ගොඩක් වෙලාවට මේ දැනුවත්භාවයක් නැති අය කරන වැඩ තමයි අර කොටන් බඩ් එකක් අරගෙන කන සුද්ධ කරන්න try කරනවා. මොනවද කලාඳුරු කියලා කියන්නේ? කලාඳුරු කියලා කියන්නේ කනේ ආරක්ෂාවට තියෙන ශ්‍රාවයක්. කාගෙන්ද කන ආරක්ෂා කරගන්න ඕනේ? එකක් කෘමීන්ගෙන්. මේ කලාඳුරු කියලා කියන්නේ කෘමි විකර්ෂකයක්. හරිද? ඒ නිසා කන ඇතුළට නිකන් කෘමීන් රින්ගන්නේ නැහැ මේ කලාඳුරු පැවතීම නිසා. අනිත් පැත්තෙන් මේක ඇලෙන සුළු ස්වභාවයක් තමයි තියෙන්නේ. ඒ නිසා මේ කන ඇතුළට ඇතුළු වෙන යම්කිසි දූවිලි විස බීජ වගේ දේවල් තියෙනවා මේ කලාඳුරු වල ඇලවීමක් සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා මේ ඒ වගේම බැක්ටීරියා ආසාදන වගේ දේවල් වලින් කන ආරක්ෂා කරගන්නත් අභ්‍යන්තර මේ බාහිර ශ්‍රවණ නාලිය ආරක්ෂා කරගන්නත් ඔය කලාඳුරු කියන ද්‍රව්‍ය වැදගත් වෙනවා. දැන් ඒතර මේ කලාඳුරු කියන ඒවා අයින් කරන්න ඕනේද? සතිපතා හෝ මාසපතා හෝ අවුරුදුපතා හෝ මේ කලාඳුරු කියන ඒවා අයින් කරන්න ඕනේද? ඕක ගොඩක් වෙලාවට ඕගොල්ලන්ගේ වයසේ වගේ ළමයින්ට තියෙන ප්‍රශ්නයක් නෙවෙයි. හරිද? මේ ඕගොල්ලන්ගේ මේ කියන්නේ මේ පුංචි දරුවෝ ඉන්න දෙමව්පියන්ට ගත්තා ඉතින් තාත්තට ඕකේ ප්‍රශ්නයක් නැහැ කොහොමත්ම. මේ පුංචි දරුවෝ ඉන්න අම්මලාට තියෙන ප්‍රශ්නයක් තමයි මේ කලාඳුරු අයින් කිරීම කියන කතාව. හරිද? කලාඳුරු කියලා කියන්නේ අයින් කළ යුතු දෙයක් නෙවෙයි. හරිද? ඒවා ස්වභාවිකව හැදෙනවා වගේම ස්වභාවිකව යම් මට්ටමකට ඉවත් වීමක් පාලනය වීමක් සිද්ධ වෙනවා. ඒක ඉවත් කරන්න කියලා දෙයක් කරන්න දෙයක් නැහැ. නමුත් සමහරක් වෙලාවට යම් කෙනෙකුගේ යම් කිසි දරුවෙකුගේ මේ කලාඳුරු නිපදවන ප්‍රමාණය වැඩි වී යාමක් සිද්ධ වෙලා තිබුණොත් ඔන්න කලාඳුරු වැඩි ප්‍රමාණයක් මේක එකතු වෙන්න පුළුවන්. හරිද? එකතු වෙලා තියෙනවා කියලා දැනෙන්නේ කොහොමද? එක්වර හඬ ඇහෙන ප්‍රමාණය යම් අඩුවක් දරුවෙකුගේ නිරීක්ෂණය කරනවා නම් එහෙමත් නැත්නම් නිකන් කන බරයි වගේ ගතියක් දරුවා කියනවා නම් ඒ වගේම කන රිදෙනවා වගේ එකක් කියනවා නම් සමහරක් වෙලාවට මේ කලාඳුරු වල යම් වැඩිවීමක් සිද්ධ වෙලා තියෙන්න පුළුවන්. අංක 1 තමයි වෛද්‍ය නිර්දේශය අනුව කියන දේ තමයි කලාඳුරු කියන්නේ ඉවත් කළ යුතු දෙයක් නෙවෙයි. හරිද? ඒක ස්වභාවිකව පාලනය වෙනවා. හැදෙනවා වගේම ඉවත් වීමත් ස්වභාවිකවම වෙනවා. හැබැයි අර වගේ ප්‍රශ්න තියෙනවා නම් හරිද? ගොඩක් වෙලාවට මේ දැනුවත්භාවයක් නැති අය කරන වැඩ තමයි මොනවද? අර කොටන් බඩ් එකක් අරගෙන කන සුද්ධ කරන්න try කරනවා. හරිද? කොටන් බඩ් එකක් අරගෙන කන සුද්ධ කරනවා කියලා කියන්නේ අර කලාඳුරු ටික තව කොහෙට යනවද? ඇතුළට යනවා. මේ කර්ණපටහ පටලේ දක්වා යන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් මොකද කරන්නේ? කොණ්ඩ කට්ටක් ගන්නවා. කොණ්ඩ කට්ටක් අරගෙන හාරන්න පටන් ගන්නවා. හරිද? එතකොට මේ ඇතුල් බිත්තිය සමහරක් වෙලාවට මේ ඇතුළටම වුණත් හානි සිද්ධ වෙන්න පුළුවන්. කොණ්ඩ කට්ට නිකන් ඕනවට වඩා ඇතුළට ගමන් කරොත්. හරිද? ඒ වගේම ඔයගොල්ලෝ අහලා තියෙනවද දන්නේ තව ක්‍රමයක් තියෙනවා මේ ඉයර් කැන්ඩල් කියලා જાතියක් තියෙනවා කනට පත්තු කරන මේ මොනවා කියන ඉටිපන්දන් જાතිය හරිද ඒක එච්චරම ලංකාවේ නම් එච්චර ප්‍රසිද්ධ නැහැ නමුත් කට්ටිය කරන වැඩක් තමයි ඒ කනට තියලි වෙල පත්තු කරන උඩ කොටසක් තියෙනවා පත්තු කරන කන ඇතුළට තියෙනවා යට කොටසක් දාන්න දැන් නිකන් අර උඩ කොටස පත්තු වෙනකොට නිකන් කන ඇතුළේ නිකන් අමුතු නිකන් කික් එකක් එනවා නිකන් හරිද ඒක නිසා අර කන පිරිසිදු කිරීමට වඩා නිකන් අර කික් එකට තමයි ඒක පත්තු කරගන්න සමහරක් අය හරිද නමුත් ඒ හරහත් විද්‍යාත්මකව එහෙම ලොකු පිරිසිදු වීමක් කියලා එකක් සිද්ධ වෙන්නේ නැහැ ඒවා අනවශ්‍ය වැඩ විදියට තමයි දකින්නේ. හරිද? එහෙනම් ඒවා කිසිම වෙලාවක භාවිතා කරන්න එපා. එහෙනම් කොහොමද කන පිරිසුදු කරගන්න? ඒ කියන්නේ කනේ වැක්ස් වැඩි නම් ඉවත් කරගන්න කොහොමද? හොඳම දේ තමයි පොඩි දරුවෙක් නම් වෛද්‍යවරයෙක් මුණ ගැහිලා වෛද්‍යවරයෙක්ගෙන් ඊට අදාළ උපදෙස් ලබා ගන්න එක. එතකොට ගොඩක් කරලා ඉයර් ඩ්‍රොප් එකක් දෙනවා. ඉයර් ඩ්‍රොප් එකක් දැම්මට පස්සේ ඒක කරන්න තියෙන රැයට නිදා ගන්න වෙලාවට තමයි ඉයර් ඩ්‍රොප් එක දාන්න ඕනේ. කන පිරෙන්න දාන්න ඕනේ. හරිද? කනේට සම්පූර්ණයෙන් යා නිදාගත්තට පස්සේ කන ඇතුළට පිරෙනකම් සම්පූර්ණයෙන් පිරෙනකම් ඉයර් ඩ්‍රොප් එක දානවා. දාලා අතාරිනවා. එච්චරයි. හරිද ඊට පස්සේ අර ඉයර් ඩ්‍රොප් එකේ තියෙන ඒ කිමිකල් හරහා මේකේ තියෙන කලාඳුරු දිය වෙලා ගිහිල්ලා එහෙම කනින් ඒ ශ්‍රාවයක් විදිහට ඒක ඉවත් වෙලා යනවා. හරිද ඒ වගේ දවස් දෙකක් තුනක් දැම්මට පස්සේ පිරිසිදු වීම සිද්ධ වෙනවා. ඒක වුණත් දරුවෙකුට දානවා නම් අනිවාර්යෙන් වෛද්‍ය උපදේශක් ඇතුව කරන්න ඕනේ හිතුමතේ කරන්න නරකයි. හරිද? ඊට වඩා නිකන් බරපතල මට්ටමේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ කනෙන් නිකන් දියර ගලනවා වගේ ස්වභාවයක්, කන රිදෙනවා වගේ ස්වභාවයක්, ඒ වගේ ප්‍රශ්න තියෙනවා නම් ඔය වගේ අත්බෙහෙත් කරන්න නරකයි. අනිවාර්යෙන් ENT ડોක්ටර් කෙනෙක්ට පෙන්වන්නම ඕනේ. ඕගොල්ලෝ A level වලට ඉගෙන ගන්න දේවල් සාමාන්‍ය විවහාරයේදීත් භාවිතා කරගන්න. නැත්තම් මේවා නිකන් අර නෝට් එකක් ඇතුලේ තියෙන කාරණා බවට පත් වෙනවා විතරයි. සාමාන්‍ය විවහාරයේදී හෙන පත කොණ්ඩ කට්ටක් අරගෙන කනාසි ගහගෙන කන තුවාල කරගෙන අන්තිමට හරිද ඒ නිසා මේ දැන් වැඩි හිටියගෙන සාමාන්‍යයෙන් ඕක ඉවත් කිරීම කියලා ලොකුවට කෙරෙන්නේ නැහැ පොඩි ළමයින්ගේ තමයි ඔය ප්‍රශ්නේ එන්නේ ආවොතින් අර වගේ ඉයර් ඩ්‍රොප් එකක් සාමාන්‍ය ඉතින් මේ ෆාමසියෙන් අරගෙන පාවිච්චි කරන්නත් පුළුවන් නැත්නම් වඩා හොඳ දේ තමයි වෛද්‍ය උපදේශක් ඇතුව ඒක කරගන්න එක